භාවිතයට සුදුසු පානීය ජල මූලාශ්‍ර සොයා ගැනීමේ ගැටලුව දීර්ඝ කාලයක් මුළුල්ලේ යාපනයේ ජනතාවට පවතින දරුණු ප්‍රශ්නයකි. භූගත ජලය විවිධ රසායන ද්‍රව්‍ය එකතු වීමෙන් දූෂණය වී ඇති නිසා එම ජලය පිරිපහදු කිරීමකින් තොරව පානයට ගැනීමට නුසුදුසුය. මෙම ගැටලුවෙන් පීඩා විඳින ජනතාවට ඊට පිළියමක් ලබා දීමට ඒසියා ඇසෙට් ෆයිනෑන්ස් අපි ඉදිරිපත් වුණා. පානීය ජලය මූලික මිනිස් අවශ්‍යතාවලින් එකකි. නමුත් උතුරු පළාතේ ජීවත් වෙන පුද්ගලයන්ගෙන් 40% පමණ වසරේ වැඩි කාලයක් පානීය ජල ගැටලුවලට මුහුණ දෙයි. යාපනයේ මනල් කඩු ග්‍රාමයේ ගම්වාසීන්ද වසර ගණනාවක් පුරා මෙම පිරිසුදු පානීය ජල ප්‍රශ්නයට මුහුණ දෙනවා. ඔවුන්ගෙන් බොහෝ පිරිසකට භාවිතයට සුදුසු ජලය සොයා දිනපතා බොහෝ දුර ගමන් කිරීමට සිදුවෙනවා. මෙම දැඩි අවශ්‍යතාවයේ තේරුම්ගත් ඒසියා ඇසෙට් ෆයිනෑන්ස් අපි අපගේ ආයතනික සමාජ වගකීමක් ලෙස සලකා ආරම්භ කරන ලද ක්ලීන් ශ්‍රී ලංකා හෙටට 8ක් ව්‍යාපෘතිමාලාවේ දෙවන ව්‍යාපෘතිය ලෙස මනල්කඩු ගම්වාසීන්ගේ පරිභෝජනයට සඳහා ප්‍රජා ජල ටැංකි සහ ජලනල පහසුකම් ස්ථාපනය කළා. ඊට සමගාමීව අප ජල සුරක්ෂිතභාවය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කළා. ඉන් අපි අපේක්ෂා කරන්නේ අනාගත පරපුරටද මෙම ජල සම්පත් ක්‍රමවත්ව භාවිතා කරන්නේ කෙසේද යන්න දැනුවත් කිරීමයි. ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වන්න. අපි එක්ව පිරිසුදු ජලය සැමට ලබාගත හැකි අනාගතයක් ගොඩනගමු. ඒසියා ඇසෙට් ෆයිනෑන්ස් ක්ලීන් ශ්‍රී ලංකා හෙටට 8ක්.